කාලේට අප්පුඩියක් දෙමු කට්ටිය. හරි කවි අතර ගන්නකෝ. කවි අතර ගන්න, කවි අතර ගන්න. ටීම් එක ගන්න කවි අතර. කවි අතර ගන්නකෝ. අද අත්වල සන්නාදයක් ලබා දෙනවා අපි. එම අවස්ථාව උදාගෙන අනුතා කියන්න බලන්න විස්තර ටිකක්. මම අනුතා. මම ආවේ යංගම් වලින් ඉඳන් දැනට කොරියාවට ඇවිල්ලා මාස 8ක් වගේ. මොකද කරන්නේ? ගීතයක් ගායනා කරනවද නටුමක් ඉදිරිපත් කරනවද? මම නර්තනයක් ඉදිරිපත් කරනවා. ගීතේ ලබා දීලා තියෙන්නේ. හරි. දෙපැත්ත ඉඩ දෙන්න. දෙපැත්ත ඉඩ දෙන්න. හරි. පැත්ත මාරුවෙමු අපි. හොඳයි බොහොම අපූර්වයි තාම ලස්සනයි. හොඳ අත්වල සන්නාදයක් ලබා දෙමු. අනෝ සෙමිය. හරි. කඹේ ගන්නකෝ අතර. කඹේ ගන්නකෝ අතර. කඹේ අතර ගන්නකෝ. අපි වඩන් ගමු. මේ. හරි කඹේ අතර ගන්නකෝ. ඔය සංවිධායක මණ්ඩලේ. කඹේ අතර ගන්න. කඹේ අතර ගන්න. කෝ ගල්ලේ ඉෂාන් ගන්නයි කට්ටිය එන්න. සුද්දා මේරෙන් ප්‍රේම හීනේ සබා කාට විදින් ඇස් දෙක වලන්න ආදරේට කොනිටලා පැල දොරින් තන දුවන්න රැට ඉහයි කුඳුරු කවි කියන්න මාලේ හදාගන්න පම්පෙදුරේ මටත් ටිකක් ඉඩ තියන්න හාල් කරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන් ඇතිගුණාවෙන් නැතුව බතක් උයන්නම් දෙපැත්තට වෙන්නකෝ පොඩ්ඩක් සංවිධායක මණ්ඩලේ. කොහොමද සංවිධායක මණ්ඩලේ වෙන්නකෝ. පුළුවන් ඌරු ගන්නත් පුළුවන් අඩු ගානේ කිරි හොත්ත හදලා තියන්නම් ඡාතකට විදින් ඇස් දෙක වහලා hina වෙන්න ආදරේට කොනිට අපිට මේ මයික් එක පොඩ වැඩි කරලා දෙන්නකෝ. අම්මා දෙන්න කරා. රැට ඉහිතර කුඳුරු කවි කියන්න පාට පම්පෙදුරේ මට ටිකක් ඉඩක් දෙන්න. ස්තුතියි. ඒ කාටද මෙතන කිව්වේ? කාටද කිව්වේ? එහෙම කියාද කෙනෙක් ඉන්නවද? මම අද නටුමක්වත් සින්දුවක්වත් නෙමෙයි කරන්නේ. මොකද මම එකපාරම ආපු එකක් මේක. ඒකින්ද ජජ් බෝඩ් එකේ ආයේ කොරියන් ආයි හින්දා මට හිතුණා අපේ ලංකාවේ අවුරුදු ඔස්සේ කියන්නේ මොකද්ද කියලා මෙයාලට පොඩ්ඩක් කියන්න. 냐ශිනිකා そんな이제 여러분들이
설날에 대해 잘 모르는 것 같아가지고 이게 뭔지 알려드리려고 합니다. 이제 뭐냐면 대부분 나라는 제가 듣기로는 새해 이제 초창기 때 이제 설날이라는 걸 즐기는데 스리랑카랑 우즈베키스탄 뭐 그런 되게 다소의 나라만 막 4월에 설날을 즐기는 경우가 있더라고요. 그 중에 하나가 스리랑카인데 저희 설날은 이제 한국에는 뭐 한국인끼리만 하는 그런 축제들이 많다면 스리랑카는 다문화 문화이고 이제 4가지 종교가 있어요. 그 중에 이제 종교가 제일 많은 이제 싱할라족이랑 타밀족 이렇게 즐기는 축제가 이게 설날이라는 건데 거기는 뭐 전통 음식 뭐 추석 때 송편을 만들고 설날에 떡국을 드시는 것처럼 뭐 전통 음식을 만들고 뭐 가족끼리랑 뭐 친구끼리 그 다 같이 모여가지고 이제 여러분 오늘 보신 것처럼 게임도 많이들 하시고 뭐 그러는 게 이제 스리랑카 설날입니다. 근데 한국에서도 이런 게 많이 없어가지고 아쉬웠는데 이제 이렇게 뭐 좋은 자리를 만들어줘가지고 저도 이제 잊었던 경험을 다시 되새겨보게 되는 그런 경험이었습니다. 이제 이런 자리를 만들어줘가지고 이제 너무너무 감사합니다. 네, 수고하셨게요. Antawasan puro taranggirin na po. Antawasan puro taranggirin. Vishani Sandamali na po. Vishani Sandamali na po. Vishani Sandamali. Vishani po. Vishani Sandamali na po. Japan Mandaling Nadakar Japan Mandaling Vishani go, Vishani and the mic button. Japan Mandaling Nadakar Auruduwe Handi හොඳයි අපි හොඳත් පොළ සාකාරයක් ලබා දෙමු. හරි කිෂන් කාගෝ ටීම් එකයි සඳමාලිගේ ටීම් එකයි ෆයිනල් එක. එන්න. සඳමාලිගේ ටීම් එක එන්න. කිෂන් කාගෝ ටීම් එක එන්න. ෆයිනල්. අයදිනා අදින්න දැන් බෑන් කට්ටි ඉන්න ඕනේ ඒක වැඩදී.
කම්බයන්තර ගන්න. දෙවන ස්ථානය සහ ප්‍රථම ස්ථානයට නම් දෙකක් සඳහන් වෙනවා. උපේක්ෂා සඳමාලි සහ දෙලිනි කෞශල්‍ය. ඒ දෙදෙනා එන්න බාන ඉදිරියට. ඒ දෙදෙනා එන්න ඉදිරියට බාන. මෙතන ලකුණු සම ලබාගෙන තිබෙනවා. සම ලබාගෙන තියෙන නිසා ඊට පෙර ආතුව මේ තරගයට සහභාගී වුණු මේ හැම කෙනෙකුටම අපි හොඳ අපලසන්නාදයක් ලබා දෙමු. මේ අපේ යුවතියන් හැම කෙනෙකුටම සුන්දර යුවතියන් හැම කෙනෙකුටම හොඳ අපලසන්නාදයක් විශේෂයෙන්ම ඕගොල්ලෝ හැමෝම රාජකාරී කරන අය ඕගොල්ලෝ ගැන කටයුතු කරන ගමන් මේ ඉදිරිපත් වීම අපි ඉතාම ඉහළින් ආදරයෙන් අගය කරනවා. නැවත හොඳ අපලසන්නාදයක් දෙන්න බලන්න පාරාන් අවුරුදු කුමරිය වෙනුවෙන් තරග කරන්න එකතු වුණු හැම දෙනාටම. දැන් තුන්වන ස්ථානයේ අපි අමීෂාව තෝරගත්තේ. දෙවන සහ ප්‍රථම ස්ථාන අමීෂා මෙතෙන්ට එන්න බලන්න. හරි. ඔය දෙදෙනාත් ඔහොම ඉදිරියට එන්න. right. ඔහොම. දැන් අපි බලමු අමීෂා. ඔයාට අනුව දෙවෙනිය සහ ප්‍රථමයා වෙන්න ඕනේ කවුද? ඔයාට අනුව. අත්‍තරම දෙන්නම ලස්සනයි. අයියෝ අද මේ කතාව. ඇත්තටම මට කියන්න තියෙන දෙන්නම ඇත්තටම සමලක්ෂණ දෙන්න ඕනේ දෙන්නෙක්. ඇත්තටම දෙන්නටම පළවෙනි ස්ථානෙ දුන්නත් හොඳයි. හරි හොඳයි බොහොම හොඳයි. අපි එමනම් මේ තුන්දෙනාට මුලින්ම හොඳ අපොඩියක් ගහමුද බලන්න. අපි ඔක්කොම. දැන් මේ වයිෆ්ලත් එක්ක ආපු හොස්පිටල් එකේ අපොඩියක් ගහන්න බයයි. බය වෙන්න එපා ඉතින් මමනේ කියන්නේ නේද? අපි යයි නේද? හරි. ඒ අනුව තුන්වන ස්ථානය ජයග්‍රහණය කරන්නේ අමීෂා. දෙවන ස්ථානය ජයග්‍රහණය කරන්නේ දෙලිනිද උපේක්ෂාද? ඒ අනුව මෙවර පාරන් සූර්ය මංගලේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පළදින්නේ උපේක්ෂා සඳමාලි. උපේක්ෂා සඳමාලි ඔබ තමයි අවුරුදු කුමරිය ලෙස මෙවර කිරුළු පළදින්නේ. දෙවන ස්ථානයේ අනුශෝභාවේ දිනාගන්නේ දිලිනි කෞශල්‍යා ඔබයි. ඒ අනුව තුන්වන ස්ථානයේ අමීෂා, දෙවන ස්ථානයේ දිලිනි කෞශල්‍යා සහ ප්‍රථම ස්ථානයේ එමතක අවුරුදු කුමරිය ලෙස උපේක්ෂා මෙවර කිරුළු පළදිනවා ඇති. අපි එමනම් මං තරගෙට එන්න හිතන් ආවේ නෑ ඇත්තටම. අන්තිම මොහොතේ තමයි මේ මාත් එක්ක ආපු කට්ටිය පළවෙනිම දැක්කේ. ටැග් හම්බෙන්න ඕනේ යාළුවට. ස්පියුමි අක්කලාට. හොඳයි අපේ උපේක්ෂා සඳහා ආද කබෑදීමේ අවසන් මහා තරගය ඔන්න ආරම්භ කරන්න සූදානම් වෙන්නේ 1 2 3යි. මෙවර අවුරුදු කුමරිය ලෙසින් උපේක්ෂා කිරුළු පළදින අවස්ථාව පාරන් සූර්ය මංගලය 2025 අවුරුදු කුමරිය උපේක්ෂා සඳමාලි. ජීවිතේ සමහර අවස්ථාවල නොලැබුච්ච දේවල් ගොඩාක් තියෙනවා මේක පුළුවන්. ඒ නොලැබිච්ච දේවල් හරියට සිද්ධ තියාගන්න නැතුව සතුටින් ජීවිතේ අපිට අපි තියාගන්න ඕනේ. අපි එහෙමනම් තුන්වන ස්ථානය, දෙවන ස්ථානය, ප්‍රථම ස්ථානය තෝරගත්තා. මොකද අතුල සන්නාදයක් ලබා දෙමු. උපේක්ෂාගේ ජීවිතේ ලස්සන මොහොතක්. ඉතින් ඒ ලස්සන මොහොතට අපි ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරගන්න පාරන් සූර්ය මංගලේ 2025 දේශීය අවුරුදු කුමරිය ලෙස ඇය කිරුළු පළදිනවා උපේක්ෂා සඳමාලි. හොඳයි අවුරුදු කුමරිය දෙවනි ස්ථානයේ සඳහා ත්‍යාග එම පුතුණු පළ ප්‍රදානය කිරීම සඳහා අනිල්ෂා රෙස්ටෝරන්ට් අධිපති අගුන්සුක් මහත්මියට වේදිකාවට පැමිණ ලෙස ආරාධනා කරනවා. දෙවන ස්ථානය දිලිනි කෞශල්‍යා දෙවන ස්ථානයේ ජයග්‍රහණය කරනවා. අනුශූරතාවයේ දිනන්නේ ඇය විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන මේ
අවුරුදු උළෙල නොයෙකුත් පාදක මත තමයි මේ කටයුතු සංවිධානය කරන්නේ. පාරත් සූර්ය මංගලය 2025 ලෙස සංවිධානය කරන්නට ශක්තිය ධෛර්යය ලබා දුන්න හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙන අතරවාරයේදී අපි මේ විදිහට ත්‍යාගයේ පිරිනමන්නට සූදානම් ඇයට හිමි දෙවන ස්ථානයට හිමි. සරවතියේ ඔබ මුඩු දැතේ වලලු හඬින් මා සිත පිබිදේ